ඔහු පිට වෙනවා තමන්ගේ ගෙදරින්. පිට වෙලා අලුවරේ යනකොට දැන් ගොඩාක් දුර කැලෑවේ ගිහින් මහ ඝන කැලෑවේ පුංචි අඩිපාරක දරුවෙක් එනවා, ගෑනු දරුවෙක්. කාලිදාස අහනවා, "කාත්වම් බාලේ කාංචනමාලා කස්සම් පුත්‍රී කනකලතාය හස්තේ කින්ති තාලිපත්‍රම් අවරේක කක්ක දග්ග" කිය. කාත්වම් බාලේ කෙලේ නම මොකක්ද? කාංචනමාලා. කස්සම් පුත්‍රී කාංචනමාලා ස්වර්ණමාලා. කස්සම් පුත්‍රී කාගේ දරුවෙක්ද? කනකලතාය. හස්තේ කින්ති ඔය අතේ මොකක්ද? තාලිපත්‍රම් තල්පත කවරේක කක්ක දග්ග කියනවා. කාලිදාස රජවාසලට ගිහින් කවිය කියනවා මරණයෙන් නිදහස් වෙනවා. එතකොට මේකේ ගන්න තියෙන දේ මරණය පෙනි යන ගමනකට වුණත් යහපත් සංනිවේදකයා ජීවිතේ ජයග්‍රහණය කරනවා, ජීවිතේ බේරා ගන්න සමත් වෙනවා. ඒ නිසා අපි විවිධ අංශවල වැඩ කරන අය. අපි සංනිවේදනයේට අදාළ දේවල් වලට රුකුල් දෙන අය. සංනිවේදන ආයතනයක හැම අංශයකම ක්‍රියාකාරීත්වයේ එකතුව තමයි සාර්ථක සංනිවේදකයෙක් සහ සාර්ථක සංනිවේදකයා සංනිවේදනයක් සිදු කරන්නේ. ඉතින් අපි එහෙම සාඩම්බර සියවසක් ඉක්ම වූ අතීතයක හිමිකම් කියන ආදරණීය ඔබ